ඔයාලට කොහොමද මම්මගේ පුංචි කිචන් එක රීසෙට් කරගන්නයි යන්නේ. මෙන්න මේ මෙටල් ෆෘට් බාස්කට් එක මං ගත්තෙත් ඒ වැඩේටම තමයි. ඒක එන්නේ කොටස් කිහිපයකට. ඒක මෙන්න මේ විදිහට ලස්සනට arrange කරගන්නයි තියෙන්නේ. අවශ්‍ය details ඒ ඔක්කොම මේ box එකේ තියෙනවා. ඔන්න ඒකත් හදලා පැත්තකින් තියලා දැන් යන්නේ මගේ kitchen shelves වල තියෙන ලෑලි වලට ස්ටිකර් එකක් අලව ගන්න. මෙන්න මේ පෙන්නන ස්ටික එක තමයි මං ලෑලිවලට අලව ගන්න යන්නේ. ඉතින් බලමුකො මේක අලවලා කොහොමද ෆයිනල් අවුට්ලුක් එක කියලා. ඔන්න ඉතින් ඒ වැඩේ කරලා බලමුකො. දැන් පේනවද? මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් මේකට මගේ බඩු ටික පිළිවෙලට arrange කරගන්න. ඔන්න ඔය පෙන්නන නෙමෙයි මං උඩින් තිබ්බේ කප්කේක් කැරි එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති AliExpress එකේ එහෙම ගොඩක් මිලයි මේක 2000කට වගේ මිලකට තමයි මම බලනකොටත් තිබුණේ. හැබැයි මම ඕක ගත්තේ no limit එකකින් ගල් කිස්සේ. එතකොට නම් තිබුණේ ඒක ග්ලිට්ස් කියලා. ඒකෙන් තමයි ගත්තේ රුපියල් 990කට. ඉතින් මේක දැක්ක ගමන් ටක් ගාලා ගත්තා. මොකද ඒක හරිම worth. කේක් එකක්, කප් කේක්ස් මේ ඕන දෙයක් දාලා හොඳට වහලා තියන්න පුළුවන්. ඒ වගේ මේකේ හැන්ඩල් එකක් තියෙනවා. ඒක අරගෙන යන්න උනත් පුළුවන්. හොඳට ලොක් වෙනවා. ඔන්න ඊළඟට ඒ ෂෙල්ෆ්ස් පහළ තියෙන කවුන්ටර් টොප් එක ක්ලීන් කරගන්න තමයි යන්නේ. කවුන්ටර් টොප් එක නෙමෙයි ඉස්සෙල්ලා මේක උඩ තියෙන මෙන්න මේ පුංචි රැක්ස් ටික ක්ලීන් කරගන්න ඕනේ. මේ මගේ ටී කොෆි රැක් එක ඊළඟට මග් හෝල්ඩ් එක මේ ටික ඔක්කොමත් ක්ලීන් කරලා ඉවර කරලා කවුන්ටර් টොප් එක ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ වෙලෝනා එකේ ලෙමන් ෆ්ලේවර් කරලා තියෙන්නේ. ඉතින් ෆ්ලේවර් එකක් කියලා කිව්වට ඉතින් කන්න නම් බෑ. මේ එන්න ඒ වෙට් වයිප් එක ඒකේ අර එන ලෙමන් සුවඳ නිසා කූඹි හැම එන්නෙත් නෑ. හොඳට ක්ලීන් වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි මම මෙන්න මේ ටික ඔක්කොම ක්ලීන් කරගන්නේ. ඔන්න ඒකත් ක්ලීන් කරලා දැන් තියෙන්නේ කවුන්ටර් টොප් එක හොඳට ක්ලීන් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කවුන්ටර් টොප් එකේ පුංචි පැල්ලම්. ඒව නම් ඉතින් යන්නේ නෑ. මම මේක පාවිච්චි කරන්න ගන්නකොටත් ඒව තිබුණා. ඒකයි මං කිව්වේ මේක ටිකක් පරණ කිචන් එකක්. අවුරුදු 20ක් විතර. මේ ටයිල්ස් දැක්කහම උනත් ඔයගලන්ට හිතෙනවනේ දැන් මේ ටයිල්ස් ඇත්තටම ඇත්තෙත් නැහැ ගන්නවත්. ඉතින් පරණ වුණත් අපි ඉන්න තැන ලස්සනට තියාගන්න ඕනේනේ. මේකේ තිබ්බ පරණ පෑන්ට්‍රි කබඩ්ස්ුත් මම ඉවත් කරගත්තා. මොකද ඒක ගැලපෙන්නෙත් නෑ පරණයිනේ. ඉතින් දැන් මට ඕන විදිහට මේක ලස්සන කරලා තියාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට කවුන්ටර් টොප් එකත් ක්ලීන් කරලා දැන් තියෙන්නේ මේකේ තිබ්බ බඩු ටික ලස්සනට පිළිවෙලට තියාගන්න එක. ඉතින් ඔන්න තියෙනවා බඩු ටික. දැන් ඉතින් අපි පිළිවෙලට රැක්ස් වල තියාගමු. රැක්ස් කිව්වට අනේ එක රැක් එකයි තියෙන්නේ. මගේ මේ කැනිස්ටර් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇතිනේ මෙන්න මේ රැක් එක, මග් හෝල්ඩ් එක ඔක්කොම. ඉතින් ඒ ටික ඒ විදිහටම ලස්සනට තියාගන්නවා. මෙහෙම ඉතින් පුංචි දේවල් වලින් පොඩ්ඩක් ලස්සන කරගන්නයි තියෙන්නේ. මගේ හර්බල් ටී එක ඉවර වෙලා තිබුණා. ඉතින් ඔන්න ඒකත් රීෆිල් කරගෙන ඒකත් රැක් එකෙන් තියාගන්න යන්නේ. ඔයාලට අර පේන්නේ කැක්ටස් පොට් එක. ඒක මම ගත්තේ ලේඩි ජේ එකෙන්. ඉතින් ඒක ඔයගොල්ලෝ දකින්න ඇති කලින් වීඩියෝ එකේ. ඔන්න ඒකත් තියලා රැක් එක පොඩ්ඩක් ලස්සන කරගත්තා. දැන් ඉතින් ඔන්න එයාවත් එයාගේ අදාළ තැනින් තියාගන්නයි තියෙන්නේ. ඊළඟට මග් හෝල්ඩ් එකට අවශ්‍ය මග්ස් ටික දාලා ඒකත් ලස්සනට තියලා බලමුකෝ එහෙනම් ෆයිනල් අවුට්ලුක් එක කොහොමද කියලා. ඉතින් විශේෂ වෙනසක් නම් නැහැ. කලින් තිබ්බ වගේ තමයි. ඊළඟට මේ කිචන් පේපර් හෝල්ඩ් එකක් තියාගත්තා. ඔන්න ඉතින් ඔන්නෝම තමයි තියෙන්නේ. ඉතින් මේ පිටිපස්සෙන් රැක් එකට පිටිපස්සෙන් පේන කොෆි වෝල් ආර්ට් එක ඩිසයින් කරගත්තේ මම. බලන්නකෝ ලස්සනයිද කියලා. දැන් තියෙන්නේ මෙටල් රැක් එක. මේක මම ගත්තේ racks.lk එකෙන්. දැන් අවුරුද්දක් විතර වෙනවා මේක අරගෙන. ඇත්තටම මේක හොඳ heavy duty රැක් එකක්. ඔන්න ඔය වෙට් වයිප් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් කාට හරි කොහේ හරි දැක්කොත් ආපිකෝ එකේ තියෙනවා. ඒ වගේ තැනක දැක්කොත් ගන්න. ඒකේ අර එන ලෙමන් සුවඳ නිසා සත්තු එහෙම එන්නේ නැහැ.
ඔන්න ඔය විදිහට මේ ෂෙල්ෆ් එකත් ලස්සනටම ෂෙල්ෆ් එක නෙමෙයි සෝරි රැක් එක හොඳට ක්ලීන් කරගෙන මගේ බඩු ටික ලස්සනට arrange කරගන්නයි යන්නේ. ඔන්න බලන්නකෝ දැන් ලස්සනයිද කියලා. ඉතින් pantry cupboards තියෙන අයට නම් මේවා ඇතුලේ තියන්න පුළුවන් දූවිලි වදින්නෙත් නෑ ලස්සනටම තියාගන්න පුළුවන්. හැබැයි මට pantry cupboards නැති නිසා ඉතින් මම මෙන්න මේ විදිහට boxes වල දාලා මේවා තියාගන්නවා. දැන් අද දවසට ඒ වැඩේ ඉවරයි. උයන්න කලින් හිතුවා රස කොෆි එකක් හදාගන්න. මම මේ හදන්න යන්නේ ඩැල්ගෝන කොෆි එකක්. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ ඉන්ස්ටන්ට් කොෆි තේ හැන්දක් හෝ එකහමාරක්, රස අනුව සීනි සහ උණු වතුර තේ හැන්දක්. ඒ ටික දාලා ඉස්සෙල්ලම මේක හොඳට බීට් කරගන්න ඕනේ ක්‍රීම් එකක් වගේ එනකම්. ඔන්න ඔය විදිහට ලයිට් බ්‍රවුන් කලර් ක්‍රීම් එකක් වගේ එනකම්. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට අයිස් කියුබ්ස් ටිකක් දාලා, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා මේක එහෙමත් නැත්නම් කොෆි මික්ස් එක එකතු කරගන්න. මේක ඕගොල්ලන්ට කොෆි එක දාලා කිරි දාන්නත් පුළුවන්, කිරි දාලා කොෆි දාන්නත් පුළුවන්. කොහොම කළත් බොනකොට මික්ස් කරගෙන බොන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි හදාගත්ත කොෆි මික්ස් එක මේකට දාලා තවත් ටිකක් රස කරගන්න හිතලා මම මේකට දැම්මා අයිස්ක්‍රීම් ටිකක්. ඉතින් ඇත්තට මේක හරි රසට තිබුණා. අන්න බලන්නකෝ මේ විදිහට දැම්මහම ලස්සනට ලේයර්ස් දෙකක් වගේ තියෙනවා. ඉතින් බොනකොට මේක හොඳට මික්ස් කරලා බොන්න ඕනේ. එතකොට හරිම රසයි. ඉතින් ඔන්න එහෙනම් අදට මගේ වැඩ ඉවරයි. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. part 2 එකෙන් ආයෙ නැවත හම්බ වෙමු.